බොඩි ලෝෂන් එකක් බයි කරන්නද ඉන්නේ. wait. ස්මෙල් එක හොඳයි කියලා ඒක තෝරගන්න යන්න එපා. බොඩි ලෝෂන් එකක් තෝරගත්තී ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අපේ ස්කින් ටයිප් එකට ඒක සූට් වෙනවද නැද්ද කියලා. ඒක වෙරිම ඉම්පෝටන්ට්. so අද මම ඔයාට කියන්නම් බොඩි ලෝෂන් එකක් තෝරගත්තී මොනවාද බලන්න ඕන දේවල්. plus මගේ favorite and least favorite එක සහ and safe option එක ගැන low budget product ටික මම ඔයාලත් එක්ක share කරගන්නම්. Hi guys, welcome back to my channel. අද මේ වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න කොහොමද ඔයාලා හරි බොඩි ලෝෂන් එකක් තෝරගන්නේ. මෙතන කතාව ඇවිල්ලා low budget නැත්නම් ඔයා expensive product එකක් ගත්තී ඔයා කොහොමද හරි බොඩි ලෝෂන් එකක් තෝරගන්නේ based on your skin type. ඉස්සෙල්ලා අපි කතා කරමු ඔයාගේ skin type එක මොකක්ද. based on your skin type ඔයාලා තෝරගන්නේ කොහොමද body lotion එක. ඊට පස්සේ මම ඔයාලට recommend කරන්න low budget හොඳ affordable ඔයාලට හොඳ result තියෙන body lotion කීපයක් ගැන කතා කරනවා. So වීඩියෝ එකට යන්න කලින් අමතක කරන්න එපා like කරන්න, subscribe and follow for more and don't forget to follow me on my social media. මොනවා හරි questions තියෙනවා නම් අනිවාර්යයෙන්ම description box එකේ දාන්න. අනික ඔයාලගේ experience එකත් share කරන්න comment section. ඉස්සෙල්ලා මම කතා කරන්න යන්නේ body lotion එක තෝරගත්තී අනිවාර්යයෙන්ම ඒකේ scent එක ගැන වැඩි හිතන්න එපා. ඒකත් important part එකක්. but ඒකට වැඩි important දේ තමයි ඔයාට ගැලපෙන body lotion එක තෝරගන්න එක. කතා කරන්න යන්නේ dry skin. ඔයාට dry skin එකක් තියෙනවා නේ. කියන්නේ ගොඩක් හැම වේලෙනවා නම් so ඔයාට හරියන්නේ light weight. ඒ කියන්නේ light weight cream එකක් නෙමෙයි හරියන්නේ like a thick ටිකක් බර thickness එක තියෙන cream එකක්. ඊළඟට මම කතා කරන්න යන්නේ normal to combination skin එකක් තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම light weight body lotion එකක් හරියනවා. ඊළඟට මම කතා කරන්න යන්නේ sensitive skin එක. so මේ skin එක අනිවාර්යයෙන්ම ඔයාලා body lotion එක තෝරගත්තී මේ ingredients නැතුව ගන්න. ඒක තමයි no alcohol fragrance එක නැතුව. නැත්නම් ඔයාගේ skin එක irritate වෙන්න පුළුවන්. glycerin, shea butter, hyaluronic acid ඒ වගේ ingredients ඇවිල්ලා ඔයාගේ skin එක hydrate කරනවා. so ගොඩක් hydration වලට තමයි මේ ingredients. so the important part එක තමයි affordable body lotions මම recommend කරන ඒවා. so first මගේ favorite එක ගැන කතා කරමු. ඒක ඇවිල්ලා Honel brand එක. මම කට්ටිය දන්නවත් ඇති channel එකේ කියන්නේ මම ගොඩක් Honel brand එකේ ඒවා තමයි මම use කරන්නේ. first මම කතා කරන්න යන්නේ දැන් කලින් මම use කරේ shea butter එක. shea butter කියන්නේ අපි කිව්වා වගේ මේක ඇවිල්ලා like for dry skin shea butter තියෙනවා like dry skin එකක්. මට සාමාන්‍යයෙන් like එක වෙලාවකට dry හින්දා තමයි මම මේ shea butter එක use කරේ. මට හිතෙනවා මගේ skin එක පොඩ්ඩක් dry normal නෑ like sometimes dry වගේ. so ඊළඟට මම use කරේ එයාලගේ මේ අලුතෙන් hyaluronic acid pro vitamin B5 මේක නම් wow මේක මාරම හොඳයි. ඇත්තටම skin එක හොඳටම hydrate වෙනවා. අනික Honel brand එකේව like absorb කරන ඉක්මනට. අනික texture එකත් ගොඩාක් like soft. ඒ කියන්නේ ගෑවට පස්සේ මාර softness එකක් එනවා. එතකොට it's feel good ඇත්තටම. ඔයාලට හැම Honel එකේ product ගැන details කැමති නම් දැනගන්න අනිවාර්යයෙන්ම එයාලගේ website එකට ගිහිල්ලා check කරගන්න. එයාලගේ body lotions කීපයක් තියෙනවා. ඔයාගේ skin type එකට තෝරගන්නේ කොහොමද කියලා ඊටු ටික දැන් කියන්න. එකක් තියෙනවා මම මෙතනින් දානම්. ඒක ඇවිල්ලා pomegranate එක. ඒක ඇවිල්ලා antioxidant. okay දැන් මගේ favorite product දෙක ගැන කතා කරා. ඊටු ටික කොහොමද තෝරගන්නේ කියලා මම ඔයාලට කියලා දෙන්න. Honel brand එකේ ඒවා. ඉස්සෙල්ලා එනවා snail වලින් හදපු මේ body lotion එක. මම මෙතන ෆොටෝ එකක් දාන්නම්. මේක ඇවිල්ලා ගොඩක් dull skin එකක් නම් dull කියන්නේ like අඳුරු skin එකක් තියෙනවා නම් ඔයාලට මේ body lotion එක use කරන්න පුළුවන්. එතකොට අර like skin එක ගොඩක් ලස්සනට bright වෙලා පන තියනවා වගේ පේනවා. ඊට තියෙනවා collagen එක. collagen එක ඇවිල්ලා පොඩ්ඩක් thick. so ඒක ඇත්තටම ඔයාගේ skin එක ගොඩාක්ම dry නම් ඔයාලට මේ collagen එක use කරන්න පුළුවන්.
කතා කරන්න යන්නේ සේෆ්ම ඔප්ෂන් එක තමයි එක තමා වැස්ලීන් කියන බ්‍රෑන්් එක යා මේක ඇවිල්ලා මම මේක යස් කරලා තින එක ඇවිල්ලා නයසිනමයි වයිටමින් B3 මේක ඇවිල්ලා ගොඩක් හොඳයි ලයික් ස්කින් බ්‍රයිට්නින් මේක වැරි ලයිට් වේට් එකක් තියෙන්නේ සෝ අනික ඉක්මට අප්සෝර්් කරනවා මේකත් ගොඩාක්ම හොඳයි like a safe option ඔයාලට ඔනැල් එකේවා ගැලපෙන් නැත ඔයාලට බැස්ලීන් එක යස් කරන්න පුළුවන් ඊළඟට මම කතා කරන්න යන්නේ මන් ලංගදී ගත්තේ ට්‍රයි කරන්න like forever මේ කොකෝවා butter body moisturizing body milk එකක් like a yes it's with sun protection also මේක ඇවිල්ලා dryness and rough skin එකට so ඇත්තටම මේක ගානකොට like thickness එක ගොඩක් හොඳට තියෙනවා thickness එක but මං කැමති වුණේ නැති එක අර මේක ඇවිල්ලා මේ කොකෝවා බටර් එකේ මේ scent එක පොඩ්ඩක් සැර වැඩි so අනික මේක ගොඩක් dry skin එකට යන එකක් so මං ගෙනා පොඩ්ඩක් try කරන්න it's good for stretch marks and scars එහෙම දාලා තිබුණා so ඒකේ තියෙන එක ඒවා so ඔයාලා බලන්න තිසම ලෝෂන් එකක් ගත්ති ඒකේ තියෙන for extra dry skin for extra hydration ඒ වගේ වචන use කරන ඒවා ඔයාලා අනිවාර්යෙන් ඒක බලන්න and don't forget ingredients මම ඔයාලට කියලා දුන්නේ ingredients ටික බලලා ඔයාලා තෝරගන්න body lotion එක. මම අද වීඩියෝ එක ඉවරයි. so next වීඩියෝ එකේ මොනවද බලන්න කැමති කියලා comment section එකෙන් කියන්න. මං හෙට post එකක් දාන්නම් like a vote එකක්. අනිවාර්යෙන්ම vote කරන්න ඔයාලා කැමති වීඩියෝ එක මොකද්ද කියලා ඊළඟට බලන්න. so guys ඉතින් වීඩියෝ එක ඉවරයි. I hope මේ වීඩියෝ එක ඔයාලට help කරා.